Hi guys! අද වීඩියෝ එකේ මං හදන්නේ banana bread. ඉතින් අර කලින් වීඩියෝ එකේ අපි කෙසෙල් කෑන් වගේක් කපාගෙන ආවනේ. ඒ ටික ඔක්කොම එකපාරේ ඉදිලා කා ගන්න බැරි තරමට. පුළුවන් තරම් කෑවා, කට්ටියට බෙදුවා. ඒත් තවත් ඉතුරුයි. ඉතින් මං හිතුවා ඒ නිසා banana bread හදන්න. මේකට කොහොමද ගන්න අර චුට්ටක් වැඩියෙන් ඉදිච්ච ඒවා අර අපි කන්න ආස නැති ලෙවල් එකට දෙන්න අර ඒ වගේ නරක් වෙච්ච ඒවා නෙවෙයි. මම මේ රෙසිපි එක කලින් එකපාරක් try out කරලා තියෙන එක shape එකේ හොඳට ආවා. මං හිතුවා ඒක ආයෙත් හදන්න ඕනේ කිසලුත් තියෙන එකේ. And so I'm gonna share that with you also. So let's see. අපි මුලින්ම කරන්න ඕනේ කෙසෙල් මෑෂ් කරගන්න එක. මම මෙතන අරන් තියනවා ග්‍රෑම්ස් 370ක් විතර කෙසෙල් ඔක්කොම මේ වගේ ෆෝක් එකකින් එක පොඩි වෙනකන් අපි මෑෂ් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕනේ sugar. මම මෙතන ගත්තේ brown sugar ග්‍රෑම්ස් 100ක්. අපිට ඊළඟට ඕනේ chocolate chips grams 200ක් විතර. මම මෙතන ගත්තේ Ritz-Berry එකේ cooking chocolate එක. මේක dark chocolate එකක්. ඔයාලට ඕන milk chocolate උනත් ගන්න පුළුවන්. මම මේ slab එකෙන් කෑලි කපලා තමයි ගත්තේ. මොකෝ කේක් එක ඇතුලේ අර chocolate chunks හැපෙද්දි මට ඒක හොඳයි කියලා හිතුණා. නැත්නම් ඔයාලට ඕන නම් පොඩි chocolate chip එක ගන්නත් පුළුවන්. ඊළඟට අපිට ඕනේ plain yogurt half a cup. එහෙම නැත්නම් grams 125ක් වගේ. මං ගත්තේ මේ කොත්මලේ non fat yogurt එකේ. අපිට ලොකු බිත්තර දෙකක් ඕනේ. ඊට පස්සේ අපිට ඕනේ පිටි 1.5 cups. ඒ කියන්නේ grams 187ක් වගේ. මං ඒ ටික මෙහෙම පෙනේරකින් හලලා තමයි ගත්තේ. අපිට ඕනේ melted butter grams 115ක් වගේ. මම මේක double boil කරලා melt කරගත්තේ. ඔයාලට ඕන microwave එකේ දාලා ගන්නත් පුළුවන්. baking soda teaspoon එකක් වගේ අපිට ඕනේ. ඊට පස්සේ 1.5 teaspoons vanilla අපිට ඕනේ. අපිට මුලින්ම කරන්න තියෙන්නේ මෑෂ් කරපු banana ටිකට sugar, eggs, butter, yogurt ඔක්කොම ටික එකතු කරලා හොඳට beater එකෙන් beat කරගන්න. මෙන්න මේ වගේ consistency එකක් එනකන් අපි bake කරගන්න ඕනේ. ඊට පස්සේ එකට පිටි ඔක්කොම ටික add කරලා vanilla add කරලා beat කරගන්නේ නැතුව spatula එකකින් හිමීට fold කරගන්න ඕනේ. පස්සේ chocolate chips ටිකත් එකතු කරලා ඒකත් කලින් වගේම fold කරගන්න ඕනේ. මේක bake කරන්න මම ගත්තේ මෙන්න මේ වගේ pan එකක්. මේක normally bake කරන්නේ loaf tin එකක. මට එහෙම එකක් නැති නිසා මගේ normal cake tray එක මම ගත්තා. ඒක උඩට oil ටිකක් ගාලා baking paper එකක් ඒක උඩින් මම දාගත්තා. baking paper එකේ දෙපැත්තේ edges මම පොඩ්ඩක් දිගට ගත්තා. ඊට පස්සේ අපේ mixture එක tray එකට දාලා ඒක පොඩ්ඩක් evenly මුළු pan එක වටේම spread කරන්න ඕනේ. ඊට පස්සේ මම මේක උඩිනුත් chocolate chips පොඩ්ඩක් දැම්මා. ඔයාලට chocolate වැඩි වගේ හිතනවා නම් ඒ step එක skip කරන්න පුළුවන්. මේ වෙලාවේ මම මගේ oven එක Celsius අංශක 180ට විනාඩි 5ක් විතර preheat කරගත්තා. ඊට පස්සේ අපිට මේක oven එකට දාලා Celsius අංශක 180ටම විනාඩි 45ක් 50ක් වගේ bake කරගන්න තියෙනවා. bake කරලා ඉවරුනාම මෙන්න මේ වගේ තමයි ආවේ. උඩ chocolate ටිකත් ගානට melt වෙලා මේක tray එකකින් එළියට අරගෙන cooling rack එක උඩ තියලා තියන්න ඕනේ පොඩ්ඩක් cool වෙනකම්. Finally මෙහෙම තමයි මගේ banana bread එක ආවේ. Honestly it was really yummy. ඔයාලත් මේක try කරලා බලන්න. හරිම lazy recipe එකක්. So try it out and let me know. Bye.